සම්භාවනීය නෝනාවරුනි මහත්තුරුනි ප්‍රිය සහෝදර සහෝදරියනි කතිගත්ත පුහුණු පාඨමාලාවේ 10 වෙනි කණ්ඩායම නියෝජනය කරන මම බාසුර සපුමල් මගේ පාසල කෑගල්ලු විද්‍යාලය මම ඉගෙනු ලබන ශ්‍රේණිය 6 ශ්‍රේණිය අපගේ දෙමාපියන් යන මාතෘකාව යටතේ අද මම ඔබ හමුවේ ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නේමි සුළඟිල්ලේ එල්ලී ලෝකේ රඳා පවතින්නේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරිවලින් අනුවෙන් මැක්සින් ගෝගි ඉදිරිපත් කර තිබෙනවා අපි එමෙලොවට බිහි කරපු අපේ ආදරණීය මවගේ වටිනාකම මෙයින් මතුවෙනවා අන්දරයායේ වැව්තාවුල්ලේ සක්මන් කරන අප්පච්චි වැවේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චි තාත්තා කිරි නොපෙව්වාට ඔහුගේ ඇඟේ දුවන ලේ දහඩිය කරලා බිමට හලලා වටින් නැති මුදලක් මාසේ අන්තිමටම අරගෙන අපට කන්න දීලා අපි මේ වගේ ලස්සනට අඳවලා අපි ලොකු මහත් කරන්න අපේ ඇස් දෙක පාදන්න වෙහෙසුණා ඒ අපේ ආදරණීය තාත්තා ඉතින් අපි දරුවෙකු ලෙස පළමුව උන්ට නමස්කාර කරමු ගංගාවක් වී ගලන්න උල්පත පසුකොට වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට අම්මයි තාත්තයි උල්පතක් උල්පතකින් පටන් අරගෙන විවිධ හැල හැපීම් බාධක පසු කරමින් ගංගාවක් බවට පත්වී විසල් වැවක් වී වැවේ නිල් දියවර වෙලා අප දෙස නිහඬව නිසලව බලන් ඉන්නවා මාතෘවව මත පීතෘවව මත පිපුණු කුසමත් තමයි ඔවුන්ගේ දරුවෝ ඒ කියන්නේ අපි අපේ දෙමාපියෝ අපේ සුවඳ දසද පතුරන තෙක් අප දෙස නිහඬවම බලන් ඉන්නවා මේ රට පුරා මුළු ලෝකෙම පුරා ඒ සුවඳ හමනකොට හැමෝම කතා වෙන්නේ ඒ අහිංසක දෙමාපියෝ ගැන නෙවෙයි නෝනාවරුන් මහත්තුරුනි අපි ගැනයි ආදරණීය දෙමාපියනි ගෞරවාන්විත නෝනාවරුන් මහත්තුරුනි මෙවැනි උදාර මව්වරුන් මෙවැනි උදාර පියවරුන් හරියට කලාවව වගේ පරාක්‍රම සමුද්‍රය වගේ මින්නේරිවව වගේ එවැනි මව්පියන්ට මම හිස නමා නමස්කාර කරමි ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අපේ හිස්ට්ලෑන්ඩ් ආයතනය අද මම මේ වගේ ලොකු සභාවක් ඉදිරියේ පෞරුෂයක් ඇතිව කතා කරන්නේ අපේ හිස්ට්ලෑන්ඩ් ආයතනය නිසා ඔබටත් මේ මම වගේ පෞරුෂයක් ඇතිව කතා කිරීමට උවමනා කරනවා නම් හිස්ට්ලෑන්ඩ් අපිත් සමග අත්වල් බැඳ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා